ඉතිපිසෝ ගාථා පාඨේ දහස් වර දසදහස් වර කිව්වත් මදි. මේකේ තේරුමත් අපි එක්තරා ප්‍රමාණයකට හදාarලා තියෙන්නට ඕනේ. මේ සඳහන් වෙනවා ඉතිපී කියන්නේ මේ පදයෙන් නිපාත පදයෙන් මෙසේත් මේ ගුණේ පවතිනවා කියන අර්ථ විවරණය කරන්න ඒ මුලින්ම ඉතිපි කියන වචනයෙන් ප්‍රකාශ කරනවා. භගවා කියන මේ වචනේ තේරුම් සම්භාරයක් තියෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තාදේ මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ ගුණපද 9 තමයි සම්පින්දණය වී තිබෙන්නේ. පින්තුන් අහලා ඇති කාවන්තිස්ස රජතුමාගේ කාලයේදී දීඝවාපී චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනගමින් තිබෙන අතරතේ සතරස් කොටුව දක්වා චෛත්‍ය නංවලා තවත් දුරට චෛත්‍ය කර්මාන්ත කරන අතර තරුණ භික්ෂූන් වහන්සේලාද ගල්ගොඩවල වැලි ආදී ගෙනින් උඩට දින සිරදක් තිබුණා. එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නම එසේ ඉනිමම් පෙත්තේදී අවශ්‍ය භාණ්ඩ උඩට ගිහින් දීලා බහින්න හදනකොට පාය ලිස්සලා වැටෙන්න පටන් ගත්තා. චෛත්‍ය බඳ අනුව ලිස්සලා ඒ යන වෙලාවේදී පහළ හිටිය ස්වාමීන් වහන්සේලා මහත් හඬින් කිව්වා එවැනි දජග්ග සූත්‍රයේ සිහි කෙරෙත්වා කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ කාලයේ දජග්ග සූත්‍රය නිතර භාවිතා කරනවා. එම ලිස්සලා වැටෙමින් ඉන්නේ ස්වාමීන් වහන්සේක පාඨම කිව්වා දජග්ග පිරිතමා රකීවා කියලා. මේ හිතක් නැති ගඩොල් දෙකක් චෛත්‍ය ගර්භයෙන් ඉස්සරහට ඇවිල්ලා අර ලිස්සලා වැටෙන ස්වාමීන් වහන්සේගේ දෙපායට ගල්පඩියක් මෙන් ආධාරයට පිහිටියා. ආචාර්යයි නේද? එතෙන් දිනමඟ තියලා ස්වාමීන් වහන්සේ සුවසේ බස්සවා ගත්තා. මේ වාගේ පුදුම දේවල් මේ ආචාර්ය දේවල් මේ ගාථාවේ තියෙන ගුණ සම්භාරයෙන් අපට දැක ගන්න පුළුවන්. මේදී අරහං කියන මේ පදයේ කෙටි තේරුමක් කියනවා නම් අරහං කියන්නේ සුදුසුකමයි. ඒ සුදුසුකම කිව්වහම ඒ කියනවා තේරුම් රසක්. ඒ කියන්නේ කුමක් නිසාද සුදුසුකම් ඇති වුනේ? වාසනාසහිත සකල ක්ලේශයන් කෙරින් දුරු වූ නිසා පූජාවන්න සුදුසුයි. එවැගේම රාගාදී කෙලෙස් සතුරන් සතර මඟ නැනින් නැසූ නිසා පූජාවන්ට සුදුසුයි. එසේම අවිද්‍යාදී සංසාර සක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලු නිසා පූජාවන්ට සුදුසුයි. රහසින්වත් පවක් නැති අතිශයින් පරිසුද්ධ සංතාන නැති නිසා පූජාවන්ට සුදුසුයි. මෙන්න මේ කියන්නේ පූජාර්හ අර්ථයෙන් අරහං කියන ගුණය සඳහන් වෙනවා. එතන සඳහන් වෙන්නේ 1500ක් පමණ මේ ක්ලේශයන් වාසනා සහිතවම ක්ලේශයන් ප්‍රහාණය කළ බව, කෙලෙස් සතුරන් නැසූ බව, සංසාරේහි තුන් භවයෙහි සැරිසරන මේ සංසාර චක්‍රයේ සිඳලූ බව, එවාගෙම රහසින්වත් පවක් නැති අතිශයින්ම පරිසුද්ධ වූ සංතාන ඇති බව නිසා අරහං ගුණේ සඳහන් වෙනවා. සම්මා සම්බුද්ධ කියන මේ ගුණපදයෙන් ප්‍රකාශ වෙන්නේ සැබවින්ම අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති සංකත සරුව ධර්මයන් ඉතිරිවක් නැතුව අතට ගත්ත නෙල්ලි ගෙඩියක් දකින්නාක් මෙන් අතට ගත්ත වීදුරු බෝවලියක් පෙරලා දකින්නාක් මෙන් අතීතයේන ශ්‍රේකා දකින්නාක් මෙන් ඉතිරිවක් නැතුව සීල ආකාරයෙන් අනුන්ගේ උපදේශයක් නොමැතිව ආબોධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා. එහිදී සඳහන් කරන්නේ ලෝක ධාතුවට අයිති වූද ලෝකයෙන් ඈතර වූද ධර්මයන් ආරි සත්‍ය හතරට නම්ව ආબોධ කර ගැනීමයි. ලෝකයට ඇති සියල්ලම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකට වැටෙනවා. එවැගේම ලෝකෝත්තර ධර්මයන් නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දෙකට අයිති වෙනවා. මේ සියල්ලේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේම ආબોධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා. විඤ්ඤාචරණ සම්පන්න කියන මේ තැන මහා කරුණාවයි මහත් ප්‍රඥාවයි දෙක කියවෙනවා. ඒ මහත් ප්‍රඥාව කොටස් 6කට කොටස් 8කට බෙදී යනවා. විදර්ශනා ඥානය, මනෝමය 이르දි ඥානය, 이르දි වේද ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය, පරිචිත්ත විඥානන ඥානය, පූර්වේ නිවාසානුස්මෘති ඥානය සහ දිව්‍යං චක්ෂර විඥානයත් ආශ්‍රවක්ෂය කර ඥානයත් 8. චරණ ධර්ම 15ක් තියෙනවා. ඉන්ද්‍රිය සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනීය පමන දැනීම, ජාගරියාන යෝගය, සද්ධාව, හිරිය, උත්තාපේ, බහුශ්‍රතතාවේ, පරාක්‍රම, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව, ප්‍රථම ධාන 25, ද්විතිය ධාන 14, තෘතිය ධාන 14, චතුර්ථ ධාන 16 කියන මේ 15 චරණ ධර්ම. මේන් සමන්විත බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. සුගතෝ කියන මේ ගුණෙන් තේරුම් රසක් කියවෙනවා.
සෝබනෝ ආර්ය මාර්ගයේ ගමන් කළගත් කරගත් බැවින් සුගතනම් වෙනවා. අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුවට සැපත් වූ බැවින් සුගතනම් වෙනවා. සතර මඟ නැනින් නැසූ කෙලෙසුන් වෙත නැවත නොපැමිණෙමින් ගමන්ගත් බැවින් සුගතනම් වෙනවා. දීපංකර පාදමූලයේ පටන් බෝධි මණ්ඩලයේ තෙක් අන්තද්දේ වර්ජිත මැදුම් පිළිවෙතින් ගමන්ගත් බැවින් සුගතනම් වෙනවා. සාර්ථක වූ දේශනා ඇති බැවින් සුගතනම් වෙනවා. සෝබන ගමන් විලාසිතා ඇති බැවින් සුගතනම් වෙනවා. සෝබන දේහ සම්පත් ඇති බැවින් සුගතනම් වෙනවා. මේ තේරුම් වලින් සුගත කියන ගුණය හැඳින්වෙනවා. ලෝකවිදූ කියන මේ ගුණෙහි ස්කන්ධ ලෝකයේ කියලා පහක් තියෙනවා. රූපස්කන්ධ ලෝකේ, වේදනාස්කන්ධ ලෝකේ, සංඥාස්කන්ධ ලෝකේ, සංස්කාරස්කන්ධ ලෝකේ, විඥානස්කන්ධ ලෝකේ. මේ පහට තුන් ලෝකේම අයිති වෙනවා. ඒ සීලම ලෝක තත්ත්වේනුත් එවාගේම සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක, ඒකවෝකාර ලෝක, චතුෝකාර ලෝක, පංචවෝකාර ලෝක, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නේව සංඥා, නා සංඥා ලෝක ආදී වූ බොහෝ ලෝක තත්ත්වයන් තියෙනවා. ඒ සියල්ලම සරුවඥන් වහන්සේ චතුරාර්ය සත්‍යයට නම් වෙමින් ආબોධ කරගත් නිසා ලෝකවිදූ නම් වෙනවා. අනුත්තර පුරුෂ ධම්ම සාර්ථය කියන මෙයින් හැඳින්වෙන්නේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් තමන් වහන්සේට වඩා උතුමෙක් නැති බැවින් අනුත්තර නම් වෙනවා. එවාගේම ලෝතුරා බුදුවරයන් වහන්සේලාට පමණක් සමවන බැවින් අනුත්තර නම් වෙනවා. රූප විලාසයෙන් කාටවත් සම කළ නොහැකි බැවින් අනුත්තර නම් වෙනවා. එවාගේම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දේශනාවින් කිසි කෙනෙකුට සමාන නොවන බැවින් අනුත්තර නම් වෙනවා. විසරද ඥාන සතරෙන් කිසි කෙනෙකුට සමාන නොවන බැවින් අනුත්තර නම් වෙනවා. දමනේ කටයුතු දිව්‍ය බ්‍රහ්ම, යක්ෂ රාක්ෂස, ගරුඩ ගාන්ධර්ව, එවාගේම සිද්ධ විද්‍යාදර, මනුෂ්‍යා මනුෂ්‍ය තිරස්චීන ආදී සෑම සත්‍යයේ කරුණාව මෛත්‍රිය පෙරට කොටගෙන දමනය කළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරථී නම් වෙනවා. දෙවියන්ට, මනුෂ්‍යයන්ට, සමස්ත ලෝක සත්‍යයට මෙලව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස, කෙලවර නිවන පිණිස අනුශාසනා කරන බැවින් දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූ නම් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේ මනවින් ආબોධ කොටගෙන අන්‍ය වූ සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් පමණ දෙනාට ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. එවාගෙම පුණ්‍ය භාග්‍යයෙන් කිසි කෙනෙකුට සමාන නොවන බැවින් භාග්‍යවත් නම් වෙනවා. එවාගෙම පංච මාර්යයන් බිඳලෝ නිසා භාග්‍යවත් නම් වෙනවා. ඓශ්වර්යාදී භාග්‍ය ධර්ම සයෙන් සමන්විත බැවින් භාග්‍ය නම් වෙනවා. සර්ව ධර්මයන් බෙද බෙදා දහම් දෙසූ බැවින් භාග්‍ය නම් භාග්‍ය භගවා නම් වෙනවා. එවාගෙම භජනේ කටයුතු උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ නිසා භගවා නම් වෙනවා. සංසාර ගමන නිම කළ නිසා භගවා නම් වෙනවා. මේ කියන තේරුම් සාරාශිය එකින් එකට විග්‍රහ කරනවා නම්